Hello friends, welcome back to my gameplay videos. මචං ඔන්න ඉතින් අද ප්ලේ කරන්නේ ඩුබේ ටේප් වර්ස් කියන සුපිරි ඔෆ්ලයින් GTA වගේ ගේම් එකක්. මචං මේකත් මචං මොකද්ද මේ ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. උඹලට පේනවනේ මේ ඉන්නේ මචං මං ඉන්න කාමරේ. ඉතින් පේනවනේ මචං ග්‍රැෆික් නම් ඉතින් කාටුන් වගේ. හරිද? මේ ගේම් එකේ මචං තියෙන්නේ තනිකර කාටුන් ග්‍රැෆික්. ඉතින් මචං මාර මාතල් අපි ටැප් ටු ස්ලීප් මේක බලන්න මචං නිදා ගන්න පුළුවන් මචං. අපි නිදාගමු. මගේ මත මචං 6 hours later. හරිද? ඉතින් ඔන්න පැය 6කට පස්සේ තමයි නැගිට්ටේ. ඉතින් අපි යන් මචං අද අපේ දවසේ වැඩ කටයුතු ටික කරන්න. ඉතින් මචං දවසේ වැඩ කටයුතු තියෙනවා. මේ තියෙන මචං මගේ PC setup එක ඔයාලට පේනවනේ. මේ තියෙන මචං මගේ PC setup එක මේවා මචං ලංකාවෙම මට විතරයි මේ PC setup එක තියෙන්නේ. මට මචං කෝටි ගාණක් ගියා මේක හදන්න. ඒ වගේ මෙතන තියෙනවා බබල් සෙට් එක. ඕක මට කෝටි 900ක් ගියා ඒක හදන්න විතර. මෙතනින් ගේම් එක සේව් කරගන්න පුළුවන්. අපිට මචං ටීවී බලන්නත් පුළුවන්. පොස් ටීවී කියලා තියෙනවා මේකේ මේ. මෙතන රිමෝට් එක තියෙනවා මේ. ටීවී එක වහන්න පුළුවන්, ඔන් කරන්න පුළුවන්. මෙතනින් channel මාරු කරන්න පුළුවන්. ඩුංගු චුකුන් චුකුරු චුකුන් ඩුංගු චුකුන් චුකුරු චුකුන්. මේ channel මාරු කරන්න පුළුවන්. මේ කෝච්චියක් තියෙනවා. අපිට කෝච්චියක් වුණා මේක පදින්න පුළුවන් මචං. ඉතින් ඔන්න ඕක තමයි මචං ටීවී එක බලන්න වැඩක් නැහැ. ටීවී වල වැඩක් නැහැ. මේ තියෙන මචං මං ගෙනල්ලා සේව් කරපු කාර් එක. එහෙනම් අපි ගේ ඇතුළට යන්. ඉතින් මචං මෙන්න මේ විදිහට රවුමක් වටේට ගෙවල් ටික දැක්කම මෙන්න මේ ප්ලේස් එක ඔයාලට මොන ගේම් එකේද මතක් වෙන්නේ? තප්පර 5ක් දෙන්න. 1 2 3 4 5. ඉතින් මචං GTA San Andreas ගේම් එකේ තමයි මේ විදියට තියෙන්නේ මචං. මේ පැත්තේ මචං CJ ගේ හවුස් එක තිබ්බා. ඉතින් මචං මේ ගේම් එකේ යන්න ඒ ටික පොඩ්ඩක් කොපි කරලා හරිද? මේ අර GTA San Andreas එකේ මේ ටික කොපි කරලා තියෙන්නේ මේ දෙයට ආවහම මේ අර ගෙදර තියෙන රවුමට. ඉතින් ඔන්න ඕක තමයි මචං කොපි කරලා හරිද? GTA San Andreas එකේ තමයි මෙහෙම තිබ්බේ. ඉතින් අවුලක් නැහැ. ඉතින් මේකේ කාටුන් ග්‍රැෆික් තියෙන්නේ. හිමත් වැඩනවා මේ නත්තලට දීපු අප්ඩේට් එක තාම මේ වෙලා නැහැ. ඉතින් GTA San Andreas එකේ තමයි මචං මෙහෙම තියෙන්නේ. හරිද? ඉතින් අපට හුඩුව මතක් කරන්න තමයි තියුණානේ. උඹලා තාමත් වීඩියෝ ලයික් කරේ නැද්ද? How sad! ලයික් කරලා බලන්න ආසයිතේ. ඉතින් මොකද්ද බං? උඹලාට කොච්චර කිව්වොත් වැඩක් නැහැ බං. ගොඩක් යවුන් වීඩියෝ එක බලනවා විතරයි ලයික් කරන්නේ නැහැ. දැන් තොපිලගේ අතේ පයේ කෑල්ලක් යනවාද කියහන්කො ලයික් කරයි කියලා. උඹලට හෙන ගහනවා යකෝ. ලයික් කරපිය වීඩියෝ එකට. උඹලා වීඩියෝ බලන්න ගත්තාම මචං වීඩියෝ බලන ගත්තාම ලයික් කරන්න ඕන, කමෙන්ට් කරන්න ඕන, ෂෙයා කරන්න ඕන. ෂෙයා නොකරත් කවන්නේ. මේ එක වෙනම කතාවක්. ඉතින් උඹලා බලහම් බං. උඹලා වැඩක් නැහැ බං. හරිද? මේ රහස්ත්‍රියාස මේ තොපිලා වැඩක් නැහැ බං. හරිද? උඹලා වැඩක්ම නැහැ බං. ලයික් කරන්නෙත් නැහැ, කොමෙන්ට් කරන්නෙත් නැහැ, ෂෙයා කරන්නෙත් නැහැ. මචං ඒ වගේ මචං ලොකු උදව්වක් ඉක්මනට 400 ගාන සපෝට් එකක් දියම් බා. මාර්තු 10 වෙනිදා වෙන්න කලින් සබ්ලා 400 ගහ ගන්න බැරි නම් වැඩක් නැහැ බා. channel එකත් අතහැරලා දානවා. මම channel එක අතහරුවා මචං. හරිද? මාර්තු 10 වෙනිදා වෙන්න කලින් සබ්ලා 400 වැදුන්න නැතොත් මං channel එක අතහැරලා දාලා කෙලිම මාත් පනිරෝ ලින්දට. හරිද? ඒක නිසා channel එක නවත්තන්න ආසයන් subscribe නොකර ඉඳහන්. ඉතින් එහෙම කරන්න එපා. ජී sub කරපන්. හරිද? උඹලා subscribe කරපන්. මාර්තු 10 වෙනිදා වෙන්න කලින් සබ්ලා 400 වැදුන්න නැතොත් මම අද කිව්වේ කියලා හිතාගනින්. channel එක close. එච්චරයි. subscribe කරපන්. like කරපන්. පාරේ. හරි බොයිස් ඉතින් කයි ඇති මචං. ඔන්න මාර්තු 10 channel එක නවත්තලා 400 වැදුන්න නැතොත් sub කරපන් ඈ. හරි බොයිස් ඉතින් ඔන්න අද මේ ටික තමයි තියෙන්නේ මේ තියෙන මැප් එක. මේ දෙන ඔයාලට මේ මැප් එක මචං මාර ලොකුයි. මේ නැව් වලටත් අපිට නගින්න පුළුවන්. මේ තියෙන මචං එයාපෝට් එක මේ මෙන්න මෙතන මචං ලොකු නැවක් තියෙනවා. අපි මේ නැව බලන්න යනවාද? අද වීඩියෝ එකේ නැව බලන්න යනවා. තව එක මිෂන් එකක් තියෙනවා මචං කම්ප්ලීට් කරගන්න ඕන. ඉතින් මෙන්න මෙතන වෑන් නැතිනම් අපි මචං මම මේ සේව් කරපු එකේ යන් මම ඊට වඩා සුපිරි කාර් එකක් සේව් කරා බං. සේව් කරාට වැඩක් නැහැ තියෙන්නේ. ඉතින් බොයිස් ඔයාලට පෙන්නන්න ඕනේ. ඒ වගේ මේකෙත් අර GTA වගේ අපිට ෆෝන් එකක් තියෙනවා. මේකෙන් මචං ගේම් එක සේව් කරන්න පුළුවන් මෙතනින්. ඒ වගේම කැමරාවක් තියෙනවා මචං. ෆොටෝ එකක් ගහමු. චීස් කියන බං. චීස් කියන. චීස්. හරි මචං ෆොටෝ ගහුවා ඇති. ඉතින් ඊට පස්සේ මචං මෙතනින් තියෙනවා. හරිද? මේ ගේම් එකේ මචං පාස්වර්ඩ් ගහන්න පුළුවන්. චීට් කෝඩ් අර GTA එකේ තියෙන වගේ මේකේ චීට් කෝඩ් ගහන්න පුළුවන්. ඉතින් මම චීට් කෝඩ් ටිකක් හොයාගත්තා මචං. මට දැන් මතක නෑ ඒවා. හරිද?
මං පස්සේ වීඩියෝ එකකින් උඹලට මං හොයාගත්ත චීට් කෝඩ් පෙන්නන්න. ඉතින් මචං YouTube එකේ ඕන තරම් තියෙනවා මේ ඩුබේ තේප් ෆොටෝ එකේ චීට් කෝඩ්ස්. ඉතින් කට්ටියට ඒ වීඩියෝස් බලලා දැනගන්න පුළුවන්. ඉතින් මචං සුපිරිම ග්‍රැෆික් එහෙම මරු ඉතින් පේනවනේ මචං කාටුන් ග්‍රැෆික් වුණාට මහරාතල්. ගේම් එක මචං පට්ටාතල් මේ පේනවනේ. සුපිරියක් තමයි. ඉතින් හරිද? දැන් මචං අපි යන්න ඕනේ පොඩි ප්ලේස් එකකට. දැන් මචං මම යන්න හදන්නේ ඉස්සෙල්ලා මචං පොලිසියට යන්න ඕනේ. අපිට පොලිසියේදී මචං එක මිෂන් එකක් තියෙනවා. දැන් මම මේ හොයන්නේ මචං පොලිසියට යන්න කලින් මචං අපි පොඩ්ඩක් shopping පාරක් දාමුනේ. මෙන්න මෙතන තියෙන මචං ගන් shop එකක්. අපි ගන් shop එකට ලොකේෂන් එක දාගමුකෝ. මට මේ පොඩි ගන් එකක් ගන්නක් තියෙනවා මචං. මේ මිෂන් එකට යන්න කලින් ගන් එකක් අරගන්න එපේ. මේක මචං ඕන ගයක් ඇතුළට එහෙම අපිට යන්න පුළුවන්. එහෙම කිසි අවුලක් නැහැ. ගැම්මක් තමයි ඉතින් මේ ළඟනේ මන් තියලා තියෙන්නේ. මේ තියෙන මචං ගන් ෂොප් එක. අඩි කෝබන් හැප්පෙන කවන්නේ. මෙන්න තියෙන මචං ගන් ෂොප් එක. මේ ගැම්මට පිස්ටල් එකකුත් ගහලා. හා අයියේ කොමද? අපැටියෝ කොමද කෑවද බං? මෙන්න මෙතන බෝම්බ තියලා. අපි මේ අයියට ග්‍රැනේඩ් එකක් දාමු. අයියේ ඔන්න බෝම්බේ. අයියෝ. අනේ අන්න බලහන් අර දුවනවා. ඌ දුවනවා බේසික මෝඩයා. කැරි ගෝතයා ඉතින් මේ සල්ලි තියෙනවා අපිට සල්ලි විසික් කරන්න පුළුවන් මෙතනින් බම් මේ ඔන්න අපිට දැක්ක ඩොලර් මේ එකක් අඩු වෙනවා මචං රින එක අඩි සල්ලි විසික් කරන්න එපා කොතට පිස්සුද සල්ලි විසික් කරන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මචං ගන්න ඉතින් ගන්න සල්ලි නැද්ද බං අනේ මන්ද බා not අඩේ මචං සල්ලි නැතිලු කියහන්කෝ මචං අපි සල්ලි ටිකක් එකතු කරගෙන ඇවිල්ලා ගමු මචං සල්ලි නැතිලු මංගාව අඩේ වාහනේ උස්සලා කියහන්කෝ බං වාහනේ නෑනේ බා අපිට මචං මේකේ හැම ගයක් වගේම ඇතුළට යන්න පුළුවන් මේ වතුරෙත් යනවා බං මේ කාර් එම වතුර ගිලෙන්නේ නෑ මචං හරිද මචං උඹලා 400 ගාන සපෝට් එකක් නොදුන්නොත් මචං මාර්තු 10 වෙනිදා වෙන්න කලින් අනිවාර්යෙන් channel එක නවත්තනවා බං හරිද ඒක නිසා දැම්ම subscribe කරලා සපෝට් එකක් දියා අඩුම මචං දවස් දෙකක් මේ වීඩියෝ එක දාලා දවසක් ඇතුළත like 10ක් ආවේ නැතොත් ඒ channel එක නවත්තනවා හරිද උඹලා මේ දෙක complete කරලා දුන්නොත් මචං channel එක සිරා නවත්තනවා බා සිරාවටම නවත්තනවා channel එක නැත්නම් වැඩක් නෑනේ බා ඉතින් උඹලා කියන දේ කරන්නේ නෑනේ පොලිසිය කොහෙද දැන් තියෙන්නේ අපේ ගෙවල් ගාව ඉඳන් මචං අපි පොලිසියනේ පොලිස් ආමේ තියෙන මචං පොලිසිය අපි මචං යන් දැන් පොලිසිය ඇතුළට යන්න ඕනේ පොලිසිය ඇතුලේ තිබ්බ මොකද්ද අහවල් එක house set වෙන මෙතන මචං ඔය තියෙන්නේ ඔන්න උතර මොකද්ද යා තිබ්බ එහෙනම් කොල්ලෝ අපි යම් බලන්න අඩේ මේ හිරේ මචං මේ ඉන්නේ අපේ යාළුවා නේද Hey Jack, where are you all summer Dubai? I have been wait so long. Now listen here how I got in the jail. අඩේ මචං මේ මුන්දේන රොබරියක් දීලා කියහන්කෝ. සල්ලි හලහල යන්නේ බා. මේ පිස්සුද බා. අඩේ සුප්පා මෙන්න මූ ටයර් ටික ගලවගෙන යනවා බා. අඩේ මේ මොකද්ද මේ වෙන්නේ? තව එකෙක් ඇවිල්ලා උන් ටික ටයර් ටික ගලවගෙන යනවා අඩේ මුන්ට පැන ගන්න උන්නේ නෑනේ හරි බං අන්න බයික් කාරයෙක් යනවා මචං බයික් කාරයෙක් යනවා අරු ගියා මම ස්ක්‍රීන්ෂොට් එක උත් ගහගත්තා මෙන්න මචං මේ පොලිසියෙන් පන්නනවා හරිද මේ කට් සීන් එකක් ප්ලේ වෙනවා බා මෙන්න තාකෝ තව හෙලිකොප්ටර් එකකුත් ඇවිල්ලා අඩේ මූ හෙලිකොප්ටරේට පන්නන්නද බං යන්නේ අඩේ මූ හෙලිකොප්ටරේට පනිනවා අඩේ සුපිරි බා මේ මොකක්ද යකෝ මේ වෙන්නේ මොබයිල් අන්න බලන්න සල්ලි හලහල බං යන්නේ අඩේ ගෝතියෝ සල්ලි හෙලනවා වෙන්නේ යකෝ පොලිසිය අම්මට හුඩු අඩේ මූ මාට්ටු වුණා බා හරි මේ මූ තමයි එහෙනම් අර හිරේ හිටියේනේ මූ තමයි අර හිරේ හිටියේ අපි දැන් මේ ඔය පෙන්නේ මචං කතාව හරිද මූ හිරේට වැටිච්ච කතාව තමයි පෙන්නුවේ මූ නටනවා my friend killer you got find my friend killer you will definitely now මොකද්ද කියවන්න බෑවන් මේවා මේ ඉක්මනට යනවා බා මොකද්ද මචං හෙන දිග සාකච්ඡාවක් යනවා හරිද මං කට් කරන්නේ මේ මොකද්ද බං මේ උනේ අලුත් new message
message from MS I got special mission for you today visit යකෝ ඒක මිෂන් එකක් නෙවෙයිනේ බයි ඒක මොකද්ද මං කරන්න තිබ්බේ මට තේරුණෙත් නෑ අනේ මන්ද මොන මගුලක්ද මන් දන්නේ නෑ පස්සේ දවසක අපි හෙලිකොප්ටරේ යන් මේ මොකද වෙලාව නෑ බා වෙලාව තිබ්බ නම් ඉතින් උඹලට පෙන්නනවානේ උඹලා දන්නවනේ මේ ගජමෑන් කියන්නේ කවුද කියලා ඉතින් මචං සබ් කරලා නැති වුන් දැම්ම සබ් කරපන් සබ් නොකරොත් එහෙම ඉතින් මම දන්නවනේ ඉතින් මම හොඳ පිස්සුවක් කෙල්ලනවා බං හරිද ඒක නිසා මචං සබ් කරපන් හරිද channel එක නවත්තනපන් 10 වෙනිදා වෙන්න කලින් බදුන්නදොත් එහෙම ඔයිස් මං අතර ගිහින් එන්නම් සුබ දවසක්